සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියෙක් වන ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය එක්ව නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහෙයුමකදී ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවරට කිලෝමීටර 18ක් පමණ දුරකින් වූ ප්‍රදේශයකදී. අත්අඩංගුවටගත් ඉෂාරා සෙව්වන්ද ඇතුළු පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. මෙන්න නැවතත් එම ප්‍රවෘත්තිය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකාරියෙක් වන ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය නේපාලයේ ආරක්ෂක අංශ සමග එක්ව කළ විශේෂ මෙහෙයුමකදී ඇය සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවරට කිලෝමීටර 18ක් පමණ දුරකින් වූ ප්‍රදේශයකදී.